මේ තියෙන්නේ අපිට රජයෙන් හම්බ වෙන මේ දවස්වල සහනාධාරයක් විදිහට දෙන වඩු මල්ලේ තියෙන දේවල්. මේක ගැන විස්තරයක් ඉස්සෙල්ලා කියන්නද? අපේ ග්‍රාම නිලධාරීතුමිය අපිට එතුමියගේ කාර්යාලයට වාර්තා කරන්න කියලා තිබුණා. අපිට ෆෝමැට් එකක් එවලා තිබ්බා. ඒක ෆිල් කරගෙන ආපදාවට ලක් වූ ප්‍රමාණය ඒ ගැන විශේෂ තොරතුරු සඳහන් කරලා මේ පත්‍රිකාව පුරවගෙන එන්න කියලා තිබුණා. ඉතින් අපි ඒක අරගෙන ඒ සියල්ල සම්පූර්ණ කරගෙන ඒ වගේ වීඩියෝස් එතකොට ඡායාරූප ඒවා ඔක්කොම print කරලා අරගෙන විස්තර අරගෙන අපි කාර්යාලයට ගියා. ඒ වෙලාවේ එතුමිය කිව්වා ඕගොල්ලොත් ඒ රජයෙන් දෙන සහනාධාරයට සුදුසුකම් ලැබලා තියෙනවා. මොකද මේ අවස්ථාවේ ලොකු ඛේදවාචකෙට මුහුණ දීලා ඉන්නේ එක්තරා කොටසක්. ඒකට ඍජුව මුහුණ දුන් කට්ටිය හින්දා කියලා. ඉතින් එතුමිය ඒ වෙලාවේ අපේ දුරකථන අංකයක්, අපේ ලියාපදිංචි අංකය, එතකොට ගෘහමූලික නම ඒවා ලියාගෙන අපිට කිව්වා ඊළඟ දවසක දැනුම් දෙන්නම් කවදද ගන්න ඕනි කියලා. ඉතින් අද දවසේ අපිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පණිවිඩයක් ලැබුණා ඒක අරගෙන යන්න කියලා. ඉතින් මේ තමයි අපිට ලැබුණු දේවල්. ඉතාම වටිනවා මේ වගේ වෙලාවක මේක. මොකද මේ පේනවාද අපි ඉන්නේ බොහොම අස්ථාවර තත්ත්වයක හැමදේම මේ තැන් තැන් වල දාලා එක එක දේවල්. ඒක නිසා මම හිතනවා මේ වෙලාව ඇත්තටම මේකට අපි සුදුසුකම් ලැබීම ගැන අපි සතුටු වෙනවා. මොකද අපිට කොච්චර දේවල් මේ වෙලාවේ කරගන්න හැකියාව තිබුණත් අර යමක් වෙනකොට පොදුවේ සාධාරණව ඒ දේ වෙනවා කියලා දකිනකොට පොඩි හිත හොඳ භාවයක් එනවා. සමහර තැන්වලදී නම් ඒක නොලැබීම ගිය අවස්ථාවල් තිබුණා අපිට සමහර අවස්ථා. හැබැයි මේක ලොකු අවස්ථාවක් නිසා මං හිතුවා ඔයාලටත් මේක ගැන පෙන්නන්න. ඉතින් මේ පේනවද? දැන් මේවා ඔක්කොම වතුරට අර මඩ අල්ලපු නිසා මේවට ඒක හොදනකොට මේ ඔක්කොම හිරිලා යන තත්යකටත් ඇවිල්ලා. ඉතින් මෙතන තිබුණා පොල් ගෙඩි 6ක් තිබ්බා අපිට. එතකොට අල කිලෝ එකක් තිබුණා. මේ අර්ථාපල් අල කිලෝ එකක් තිබ්බා. එතකොට බීලූණු කිලෝ එකක් තියෙනවා. ඊට පස්සේ සුදු ලූණු ග්‍රෑම් 100ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ මේ සනීප ආරක්ෂක තුවා වර්ග දෙකකින් පැකට් දෙකක් තියෙනවා. ඊට පස්සේ පරිප්පු කිලෝ එකක් තියෙනවා. ඊට පස්සේ නාඩු හාල් සතස මේ නිෂ්පාදන ගන්න කිලෝ 5 එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා රතු හාල් කිලෝ 5ක්. ඊට පස්සේ මෙතන තියෙනවා සීනි ග්‍රෑම් 500න් පැකට් දෙකක් තියෙනවා. එතකොට සන්ලයිට් කැට 5ක් තිබුණා. මේ වීඩියෝ එක ගන්නකොට මෙතන ඒ කැට 5න් එකක් අඩුයි. මෙතන තිබුණා ලයිට් බෝයි කැට 3ක්. ඒකෙන් එකක් අඩුයි. මොකද අපි මේ අපිට ලැබිච්ච දේවල් වලිනුත් කොටසක් තවත් නොලැබුණු කට්ටියක් වෙනුවෙන් දුන්නා. අපේ ගෙදර තිබුණු තව බඩුත් එකතු කරලා ඒ ටික දුන්නා. මේකින්ද ඉතින් අපි එහෙම තමයි. මොකද දැනට අපිටත් ගෙදරත් ඒව යැපෙන්න දේවල් තියෙන නිසා ලැබුණ දේවල් වලින් අපි මේ හැම වෙලේම කාට හරි මොන හරි දෙන්නත් වග බලාගෙන ඉන්නවා. ඒතර මෙතන තියෙනවා පෙනඩෝල් කාඩ් 3යි 5ක් තියෙනවා. ගිනි පෙට්ටියක් තියෙනවා. ඊට පස්සේ සමහන් පැකට් දෙකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ ටූනා එකෙන් 3ක්. ඊට පස්සේ තියෙනවා මෙන්න මේකෙන් එකක් තියෙනවා. මේ සැමන් එකෙන්. ඊට පස්සේ වතුර බෝතලයක් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙන්නේ ටී බෑග්. ටී බෑග් වලින් තමයි මේ හම්බෙලා තිබ්බේ. එතකොට මේකේ තියෙනවා අමු 3-5. මෙතන ග්‍රෑම් 100ට චුට්ටක් වැඩි වගේ 150ක් විතර වගේ කියලා මට හිතෙන්නේ. එතකොට ඉරිස් කුඩුත් ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොත්තු මී පැකට් වලින් තිබ්බා 9ක්. ඒතකොට මෙතන තියෙන්නේ දැන් මේ ප්‍රමාණය 9ක් තිබුණා. අපි ඒකෙන් ප්‍රමාණයක් අයින් කරා කියලා කොනේ. ඉතින් මේ ටික ඇත්තටම ගොඩාක් වටිනවා මේ වෙලාවේ. මොකද මේ අර ගොඩක් වෙලාවට ගම ඇතුලේ නම් කඩවල මේ වෙනකොට බඩු ගොඩාක් ගණන් ගිහිල්ලා. හැබැයි අපිට පොඩ්ඩක් නුවර ටවුන් එකට වගේ යනවා නම් ටිකක් ගණන් අඩුව
මොකක් හරි කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් අර නිතර නිතර යෑමට තියෙන ප්‍රශ්නයි මේවා දැන් පාරේ එක්කෝ එක තැනකින් වහලා එක තැනකින් ඇරලා ඒ වගේ ගැටලුත් එක්ක අපි කොයි ආර්ථික මට්ටමක හිටියත් මේ වෙලාවේ නම් ඇත්තටම මේ අර අසරණ භාවයට පත් වෙලා කියන එක කියන්න ඕනේ. ඉතින් එහෙම වෙලාවක මේ ලැබෙන දේවල් ඇත්තටම දැන් අපිට වැඩිපුර තියෙන දේවල් අපි තවත් නැති අයත් එක්ක ෂෙයා කරගන්නවා මේ වෙලාවේ. මේ අපිත් අර නායම් වැඩි පැතිවලට ගිහිල්ලා පහුගිය දවස්වල උදව් කරලා පුළුවන් විදිහකින් ඒ වගේ ආවට වටපිටාවේ අය එක්ක හරි අපි වැඩිපුර තියෙන දේවල් මේ වෙලාවේ බෙදා ගනිමින් ඉන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. තියෙනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ කියන එක මම හැම වෙලේම කියනවා. තියෙන දෙයක් තියෙන විදිහකට ඇති හැකියාව නොබලා අපි බෙදා හදාගෙන මේ කාලය ගත කරමු.